හරි. එහෙනම් අද අපි කරන්නේ ස්පෙෂල් පේපර් 7 එකේ එසේ එක ඩිස්කස් කරන එක. හරි. බලමු ඒකදී පළවෙනියට පළවෙනි අපි සාපේක්ෂ ආර්තාවය ගන්න 8 වෙනි ගාන ඩිස්කස් කරමු. ස්පෙෂල් පේපර් 7. අටවෙනි ඒකේ පළවෙනියට තියෙන්නේ සාපේක්ෂ ආර්තාවය හා තුෂාරාංකය. හරි. සාපේක්ෂ ආර්තාවය ඔයාලට කැමති විදියකට මොකක් හරි විදියකට ලියලා සූත්‍රයක් ලියලා තියෙනවා. ඔකට නම් ලකුණු හම්බ වෙනවා. සාපේක්ෂ ආර්තාවයට සාමාන්‍යයෙන් අපි ලියන්නේ මේක ලිව්වත් අවුලක් නැහැ. අපි සාමාන්‍යයෙන් ඔක සූත්‍ර ගොඩක් තියෙනවා m not to m ගුණ කිරීම 100ට 100 කියන්නේ කිසියම් ඔක ලිව්වනම් හරි කිසියම් ප්‍රමාණයක කියන්නේ කිසියම් උෂ්ණත්වයකදී පැවතිය හැකි උපරිම ස්කන්ධය පවතින ප්‍රමාණයට දරන අනුපාතයේ ප්‍රතිශතය කියලා එකක් ලිව්වනම් හරි පැවතිය හැකි උපරිම ප්‍රමාණයට දරන අනුපාතය පවතිතාහි පවතින ස්කන්ධය පැවතිය හැකි උපරිම ස්කන්ධයට දරන අනුපාතයේ ප්‍රතිශතය. ඔක ලිව්වනම් ලකුණු හම්බෙනවා. ඊළඟට ඔකට ලකුණු දෙකක් දාගන්න. දෙවෙනි එක ඊළඟට තුෂාරාංකය. තුෂාරාංකය කියන්නේ බං අර අපි සාමාන්‍යයෙන් පද්ධතියක උෂ්ණත්වය එහෙම අඩු කරගෙන ඉද්දි සංවෘත පද්ධතියක උෂ්ණත්වය අඩු කරගෙන ඉද්දි මොන සම්ප්‍රයුක්ත වෙන්න ගන්න ඕන. ඔන්න සම්ප්‍රයුක්ත වෙන්න පටන් ගන්න උෂ්ණත්වයට තමයි අපි කියන්නේ මොකක්ද? තුෂාරාංකය කියලා. ඒක අපි කොහොමද ලියන්නේ? පවතින ජල වාෂ්ප ප්‍රමාණයෙන් සම්ප්‍රයුක්ත වන උපරිම උෂ්ණත්වය. ඒකට ලකුණු දෙකක් දාලා. ඊට පස්සේ තුන්වෙනි එක. මුහුදු මට්ටමේදී හා කඳු මුදුනේදී සාපේක්ෂාර්ථතාවය ගණනය කරන්නලු. මේකෙදී අපිට සාපේක්ෂාර්ථය මේක නම් කතා කරලා තියෙන සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය ඇසුරෙන්නේ. සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය ඇසුරෙන් පුළුවන්. කියන්නේ P not උඩ P ගුණ කිරීම 100ට 100 සමානයි RH. මොකද්ද අපිට කියන්නේ? සෙල්සියස් 28 දී සහ තුෂාරාංකය 18 වෙනිදී වාත ස්කන්ධයක් 4500යි උසක් දක්වා ගමන් කරයි. උසත් සමග උෂ්ණත්වය අඩුවීම උෂ්ණත්වය සමග තුෂාරාංකය නොවෙනස්ව පවතින්නේ යයි. අපිට සාපේක්ෂාර්ථය මේ සූත්‍රණුත් නෙමෙයි ඇත්තටම ගන්න වෙන්නේ. මොකද්ද? තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය කාම්බර උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය ගුණ කිරීම 100ට 100 තමයි අපි සාමාන්‍යයෙන් RH කියන්නේ. හරි. එතකොට පළවෙනි එක මොකද්ද? මුහුදු මට්ටමේදී හා කඳු මුදුනේදී වායු ස්කන්ධයේ සාපේක්ෂාර්ථය. මුහුදු මට්ටමේදී උෂ්ණත්වය 28යි නේ. මුහුදු මට්ටමේදී උෂ්ණත්වය 28යි. එතකොට මේකෙදි කියනවා උසත් එක්ක සෙල්සියස් කිලෝමීටරයකට
සෙල්සියස් 4ක් උෂ්ණත්වය අඩු වෙනවා. දැන් මේ 4500ක් උඩ කියන්නේ බං කිලෝමීටර් 4.5යි. එහෙනම් උෂ්ණත්වය අඩුවීම 4 වාරයක් 4.5යි. ඒ කියන්නේ උෂ්ණත්වය අඩුවීම අපිට ගන්න පුළුවන් කීයද? උෂ්ණත්වය අඩුවීම 4 වාරයක් 4.5 කියන්නේ 4.5 කියනකොට 4 වරක් 4 16යි 5 වරක් 4 සෙල්සියස් 18ක් අඩු වෙනවා. දැන් කඳු මුදුනේ උෂ්ණත්වය 18 ඍණ 28 ඍණ 18 සෙල්සියස් 10යි. ඒතර අපි සෙල්සියස් 10 දී සෙල්සියස් 28 දී තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය සොයන්න ඕන. සෙල්සියස් 28 දී RS ගේ අගය අපි දන්නවා තුෂාරාංකයේදී සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය තුෂාරාංකය කියන 18යි 2064670 වැඩි කිරීම 100%. කාමර උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් 28 දී සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය අපිට ගන්න පුළුවන් 3783 වගුවෙන් ගන්න ඕන. මේ 0.9. ඔන්න ඕකෙන් අපිට ගන්න පුළුවන් සෙල්සියස් 28 දී නම් බලමු ඒ කීයක් එනවද කියලා. 20064යි 170 බෙදනවා 54.56. මේක අරන් තියන ලකුණු දෙකක් නෙමෙයි ලකුණු ඔකට තුනක් වගේ දාගන්න. ඊළඟට මෙන්න මේක අරන් තියන. මෙන්න මේ උෂ්ණත්වය 10යි කියලා අරන් තියනම් ඒකට ලකුණු දෙකක් දාගන්න. ඒ කියන්නේ බං දැන් මේකෙදි පද්ධතියේ උෂ්ණත්වය තුෂාරාංකයටත් වැඩිය අඩු වෙලා යනවා. කියන්නේ තුෂාරාංකයටත් වැඩිය අඩු වෙලා යනවා. හිතන්නකෝ තුෂාරාංකයේදී සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය තියෙන්නේ තුෂාරාංකයේදී සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය තියෙන්නේ දැන් මේ උෂ්ණත්වය ගත්තොත් තුෂාරාංකයනේ පුතේ සම්ප්‍රයුක්ත වෙන උපරිම උෂ්ණත්වය ඊට පහළ උෂ්ණත්වවලදී අනිවාර්යෙන් සංතෘප්තයිනේ. සෙල්සියස් 10 දී පද්ධතිය සංතෘප්ත වේ. පද්ධතියක් සංතෘප්ත නම් සාපේක්ෂ ආර්ද්‍රතාවය කීයද? 100ට 100යි. පද්ධතියක් සම්තෘප්ත නම් සාපේක්ෂ ආර්ද්‍රතාවය 100ට 100යි. හරි 100ට 100යි. එහෙනම් මුදුන ඇයි බං සෙල්සියස් සාමාන්‍යයෙන් 18 දී සම්තෘප්තයිනේ. එතකොට මේකෙදි 18ටත් වැඩිය පහළට යනවා. හරි 18ටත් වැඩිය පල්ලෙහාට ගියා කියන්නේ කොහොමත් සම්තෘප්ත. අපි දන්නවා ඔකේදී සාමාන්‍ය ප්‍රස්ථාරය. ඒ කියන්නේ මෙහෙම ප්‍රස්ථාරයක් නේද? ඒ කියන්නේ අපි ගත්තොත් t-ටත් එක්ක සාපේක්ෂ ආර්ද්‍රතාවය මෙහෙම වැඩි වෙලා මෙහෙම මේ තියෙන උෂ්ණත්වය තුෂාරාංකය. එතකොට තුෂාරාංකයට වැඩි අඩු උෂ්ණත්වයක් කියන්නේ ඔන්න ඔය සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන එක දිගටම නියතව තියෙනවා. ඒකෙදි 100ට 100 මේක අරන් තියනම් ඒ ලකුණු දෙකක් දාන එක හිතෙන්න ඕන. එතකොට අපි ගන්න දැන් 2යි 4යි මෙන්න මේකට 4ක් දාගන්න. 8යි 2යි 10යි 12යි. ඊට මුහුදු මට්ටමේදී ජල වාෂ්ප වල ආංශික පීඩනය. ඒක අපිට ගන්න පුළුවන්. අපි දන්න ඕනේ දැන් මේ සූත්‍රය. ඔය දෙක සමාන කරන්න තියෙන. ඒ කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවයට තව සූත්‍රයක් නෝක.
සාපේක්ෂාර්ථාවට තව සූත්‍රයක්. ඒ කියන්නේ බං සාපේක්ෂාර්ථ අපිට ගන්න පුළුවන් T0 උඩ P ගුණ කිරීම 100ට C. හරි. ඒ කියන්නේ ওই සංතෘප්ත වාෂ්ප පීඩනය උඩ තියෙන මේ වෙලාවේ තියෙන පීඩනය. නැත්නම් ආංශික පීඩනය. ඒතර ඔය අවස්ථාවේ අපිට ගන්න පුළුවන්. ඔය අවස්ථාවේ අපිට ගන්න පුළුවන් මේකම තමයි RH. ඒක 54.56 P0 තියෙන 37.933යි 0.90 උඩ P ගුණ කිරීම 100ට C. මොන ඕකෙන් අපිට P හොයන්න පුළුවන් 54.56 වැඩි කිරීම 3783යි 0.90 බෙදීම 100. හරි. ඕකෙත් උත්තරයක් එයි 5054.56 වැඩි කිරීම 3783.0.96 ඒක බෙදනවා 100. 2064ක් එක. 2064යි දශම ගානක් ආවට අවුලක් නැහැ. හරි 2064ක් එක. ඒක අරන් තියනම් ඒත් ලකුණු 4ක් දාලා. ඊළඟ එක එම වායු ස්කන්ධය හේතුවෙන් වලාකුළු නිර්මාණය වේද. එසේ නිර්මාණය වේ නම් මට්ටමට ඇති උස. එම වායු ස්කන්ධය හේතුවෙන් වලාකුළු නිර්මාණය වේද. එසේනම් වලාකුළු පහළ මට්ටමට ඇති උස වලාකුළක් කොහෙන්ද ආවේ එකපාරට? මොන හරි අඩුවක් තියද ගන්න. වායු ස්කන්ධයක වලාකුළු නිර්මාණය වේද මේ ගානෙම ඉෂුව එකක් තියෙද. ඥාරියක්ද? ඒක අයින් කළා දාන්න. මේ ප්‍රශ්නේ වැඩක් නැහැ. මේ ප්‍රශ්නේ ඕනේ. ඊට පස්සේ B වල එක මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය 10 වගේයක් නම් කඳු මුදුනේදී වායුගෝලීය පීඩනය ඉහළට වායු ස්කන්ධ ඉහළට යන විට උෂ්ණත්වය හා පීඩනය දෙකම අඩු වේ. එවිට පරිමාව නොවෙනස්ව පවතී. උෂ්ණත්වයයි පීඩනය. එහෙනම් අපිට ගන්න පුළුවන් මේකෙදි ඒතර කඳු මුදුනේදී උෂ්ණත්වය අපිට ගන්න පුළුවන් මුදුනේදී සෙල්සියස් 10යි අපි පීඩනය දන්නේ නැහැ පුතේ. හරි. එතකොට වායුගෝලයේ සෙල්සියස් 28යි. අපි එතන පීඩනය මෙයාලා දීලා තියෙනවා කීයක්ද? 78.88. හරි. එතකොට 78.88. ඊට පස්සේ අපිට කරන්න තියෙන වායුගෝලීය පීඩනය. මේකට අපිට දාන්න පුළුවන් P අනුලෝම සමානුපාතිකයි T කියලා. හරි. එතකොට එක වෙලා වායුගෝලීයදී 1.337 වාරයක් 8.8. අනුලෝම සමානුපාතිකයි 28 කියන්නේ 28 ධන 273. මේ පැත්ත ගත්තනම් ප්‍රෙෂර් එක P ඩෑෂ් වාරයක් උෂ්ණත්වය 283. කොහේ අපෙන් අහන්න. ඉතින් අපිට උත්තරයක් ගන්න පුළුවන් P ඩෑෂ් සමානයි
283 බෙදීම මෙතන ගත්තොත් බං 8යි 3යි 11න් එකක් ඉදිරි 27ක් නම් 300යි 301යි. ඕකෙන් අපිට එනවා උතන ආංශික පීඩනය. ඒතර ඕක ආංශික පීඩනය අපිට ගන්න පුළුවන් 10යි 33යි 78යි 8යි 8 වැඩි කිරීම 283 බෙදීම 301. උත්තරේ 97100 96.75. ඔකට ලකුණු 4ක් දාගන්න. ඊට පස්සේ ඊළක දෙවෙනි එක 30.25 වන වායු සාම්පලයක් සලකන්න. වන වායු සාම්පලයක මුහුදු මට්ටමේදී වායු සාම්පලය තුළ ඇති මුළු ජල වාෂ්ප ස්කන්ධය මුහුදු මට්ටමේදී PV සමාන nRT දාන්න තියෙනවා. හරි. ස්කන්ධයෙන් අපෙන් අහන්න. අපිට ගන්න පුළුවන් PV සමාන nRT. එතකොට PV සමාන nRT දානකොට PV සමාන m යට m වාරයක් RT. හරි. අපිට පීඩනය ගන්න පුළුවන් කීයද? මේකෙදී මුහුදු මට්ටමේදීනේ පීඩනය තියෙනවා 378ක්. පරිමාව තියෙනවා 30.25ක්. සමාන m කියන්නේ ස්කන්ධය. ජලයේ මෞලික ස්කන්ධය 18යි. 8.3 වාරයක් 301. ඕකෙන් අපිට m කියන එක ගන්න පුළුවන් 1378.88 වැඩි කිරීම 30.25 වැඩි කිරීම 18 බෙදීම 8.3 වාරයක් 301. මම දන්නේ මොන වගේ එකක් වේද කියලා බලමු. 10යි 33යි 78යි වැඩි කරලා 30.25 වැඩි කරලා 18න් ඒත්තන්ට එනවා 56යි 800.16 සමාන බෙදීම 8.3 වාරයක් 301. මම ලබු වලින් සුළු කරන්න ඕනේ ඒවා 2498.3. එතකොට 56යි 289යි 89යි 800.16 බෙදීම 2498.3. අපිට ගන්න පුළුවන් 22531 m කියලා. ඔව් 22531 m. ඔය තමයි ජල වාෂ්ප ස්කන්ධය. එම පරිමාව තුල කඳු මුදුනේ තිබිය හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධය. දැන් පුතේ කඳු මුදුනේදී අපි දන්නවා කඳු මුදුනේදී සෙල්සියස් 10යි ඒ කියන්නේ කෙල්වින් 283. හරි. එතකොට ඒකෙදි කොහොමද වෙන්නේ? මෙන්න මේ පද ටික ගත්තොත් මේ පද ටික ගත්තොත් බං එහෙම සීන් එකක් තමයි වෙන්නේ. හරි. දැන් මේකෙදි මම නොදන්නා පන්තිය කරන නිසා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න දැම්මම අපි කඳු මුදුනේදී සෙල්සියස් 10ේදී 283යි. හරි. සෙල්සියස් 10 කියන්නේ කෙල්වින් 283යි. ඊළඟට අපි ගන්න ඕන සෙල්සියස් කඳු අපි නෝමල් ගනිද්දී සෙල්සියස් 28යි. ඒ කියන්නේ මුහුදේදී .
මුහුදේ කීයද බං තියෙන්නේ උෂ්ණත්වය සෙල්සියස් 28යිනේ. මුහුදු මට්ටමේදී සෙල්සියස් 28යි. ඒ කියන්නේ කෙල්වින් 301යි. ඒ වෙලේ තියෙන ස්කන්ධයාව අපිට 22530. මේක ඇත්තටම ලබු පාවිච්චි කරලා සුළු කරන්න සාපේක්ෂ ආරතාවය. මේ තර්ක ටික තේරෙනවා ෂේප්. මොකද මේ වගේ සුළු කිරිල්ලක් මම හිතන්නේ එක්සෑම් එකේ හයි කියලා බං. නමුත් මේ තර්ක ටික පුළුවන් නම් එච්චරයි. හරි. එතකොට 20531යි. ඊළඟට අපි ගත්තොත් සෙල්සියස් 28 දී. ඊළඟට සෙල්සියස් 10 දී කෙල්වින් අගය කියලා 283යි. ස්කන්ධය. හරි. ස්කන්ධය. අපිට මේ සූත්‍රයට අනුව පුළුවන් R කියන එක නියතයක්, M කියන එක නියතයක්, උෂ්ණත්වය වෙනස් වෙනවා. මේක නියතයක්. පීඩනය වෙනස් වෙනවානේ. ඔව්. කඳු මුදුනේදී අපි වායුගෝලීය පීඩනය හෙව්වද? කඳු මුදුනේදී වායුගෝලීය පීඩනය හෙව්ව පළවෙනි එකේදී. ඒක හෙව්වේ ඒකට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ B වල එකනේ. ඉතින් 30000 ඔකට අපිට ඒකට දාලා හොයන එක ලේසි වගේනේ. PV සමාන nRT. එතකොට බං පීඩනය දන්නවා 97196ක්. M යට 18යි. පරිමාව එකම පරිමාව. පරිමාව කීයද? 30.25නේ. එතකොට R වලට එනවා 8.3ක්. T වලට එනවා කීයක්ද? T වලට එනවා 283ක්. හරි. හරි නේද? 10යි නේද? එහෙම වුණොත් මේක අපිට සුළු කරොත් m සමානයි 30.25 8.3 වැඩි කිරීම 283. බලුවොත් 30.25 වැඩි කිරීම 97.196.75 වැඩි කිරීම 18. හරි. 18. එතකොට එතන එනවා 52.923යි 630. 52.923යි 630යි 375 බෙදන්න තියෙන්නේ 8.3 වාරයක් 283. 529යි 36යි 30යි දශම 375 බෙදුවොත් 2348යි දශම 9යි. උත්තරේ 2253යි 6.6 කිලෝග්‍රෑම් වගේ උත්තරයක් තමයි එන්නේ. හරි. මෙතන මොකක් හරි අවුලක් තියෙද? මෙතන බිංදු තියනවා 3යි 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 8යි. බලමු මෙන්න මේකේ පොඩි අවුලක් තියෙනවා මට. බලමු එතන 56යි 289යි 800.16 බෙදුවොත් 2498.3 2531ක් එනවා. 56 මෙතනත් ඒ වගේම එකක් නෙමෙයි 52යි 932යි 6යි 30යි. හරි ඒක බෙදනවා කියන්නේ 2348.9. අවශ්‍ය 2000 ඒ වගේම උත්තරයක් එනවා නේද? ඇයි එහෙම උත්තරයක් ආවේ? චුට්ටක් දෙන්න වෙලාවක් පොඩි වෙලාවක් දෙනවා. දැන් බලමු අපි මේකේ මේ මෙහෙම આવොත් මට එකම උත්තරේ එන්න ගන්නවා. ඒක 2230 අත 52යි 92යි 36යි
30.07 2348.9 2,531යි. දැන් මෙතනත් ආයි 2,531යි. මෙතනත් 2,531යි එන්නේ. එහෙම එන්න ක්‍රමයක් නැහැ. මොකද අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. අද මුදුනට යනකොට එච්චර පරිමාවක් තියෙන්න බෑ. ආහා. උෂ්ණත්වයයි පීඩනයයි දෙකම අඩු වෙනවා. එම කඳු මුදුනේදී තිබිය හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධය ගණනය කරන්නලු. එම පරිමාව තුළ කඳු මුදුනේදී තියෙන්න පුළුවන්. ඒ පරිමාව තුළම නිකන් අපි මේක පොඩ්ඩක් මෙහෙම හැදුවොත් PV සමානයි මේක නියතයි මේක නියතයි පරිමා නියතයි. එහෙනම් P මේක නියතයි P අනුලෝම සමානුපාතිකයි MT. එතකොට මේකෙදි පීඩනය ගත්තොත් 10යි 378.8 අනුලෝම සමානුපාතිකයි ස්කන්ධය අපිට ඇවිල්ලා තියෙනවා 22,531 වැඩි කිරීම කීයද උෂ්ණත්වය 301. මෙතන උෂ්ණත්වය 283යි. මෙතන අපිට අහන්නේ මොකද්ද ජල වාෂ්ප ස්කන්ධය පීඩනය අපි ගත්තොත් 97,196.75 වැඩි කිරීම අනුලෝම සමානුපාතිකයි මේක කීයද මේ අනුලෝම සමානුපාතිකයි මෙතන 22,531යි තමයි අපෙන් අහන්නේ m dash එක. ඒතර මේ පැත්තෙන් ගත්තොත් 10යි 33.78 වාරයක් 8.8 බෙදීම 97,196.75 එන 1.06යි. එහෙනම් මේ පැත්තෙන් ගියොත් 2,253 වැඩි කිරීම 301 678,153යි. m dash වාරයක් m dash සමානයි එහෙම වුණොත් 678,153 බෙදීම 1.06 වැඩි කිරීම 283. හරි 1.06 වැඩි කිරීම 283 එහෙනම් 299.98 එකම උත්තරය බලමු ඉන්නේ එකම උත්තරය යනවා කරන් දෙන්නේ 678යි 153 බෙදීම 299.98 2260යි. දෙදස් 260යි එන්නේ. එක හරිද? හරිද කියලා තමයි බලන්න ඕන. මේකෙදි ගත්තොත් මේ දෙක බෙදුවොත් 1.06 මේ පැත්තෙන් ගියොත් 2260ද බලමු දාපුව පාරක් චුට්ටක් සුළු කිරීම බලන්න. මේ තියෙන්නේ අර ප්‍රමාණෙදි තියෙන ප්‍රමාණය 2260යි කිලෝග්‍රෑම්. හරි. එතකොට හතරවෙනි එකේදී අපිට ගන්න පුළුවන් මෙතනදී තිබ්බ 22,531ක්. ඒකෙන් දැන් කඳු මුදුනේදී තියෙන 2260යි. මෙච්චර ප්‍රමාණයක් ඝනීභවන වෙලා 19,260ක් තමයි ඝනීභවන වෙච්ච ප්‍රමාණය 19,271. මෙතන උපරිම ජල වාෂ්ප ස්කන්ධය අපිට ගන්න පුළුවන් 2,260. මුළු ජල වාෂ්ප ස්කන්ධය ගන්න පුළුවන් 22,531. උෂ්ණත්වය සමග සංතෘප්ත වාෂ්ප පීඩන විචලන ප්‍රස්ථාරය උෂ්ණත්වයත් එක්ක සංතෘප්ත වාෂ්ප විචලනය වන ප්‍රස්ථාරය කොහොමද කරන්නේ?
මේකෙද අපි ගත්තොත් මේ තියෙන T මේ තියෙන P නෝඩ් මෙන්න මෙහෙම. උෂ්ණත්වයත් එක්ක සංතෘප්ත වාෂ්ප විචලන ප්‍රස්ථාරය. ඔකට ලකුණු දැනට අපි දාලා තියෙනවා 6යි 6යි 14යි 2යි 6යි 4යි 14යි 14යි 2යි 16යි 16යි 4යි 20යි 22යි අඩු කරමු 4යි ඊළඟට මෙතනට 6ක් ඕනේ නැහැ 4ක් දාමු 3 දාමු 3යි 3යි 6යි 6යි 3යි 9යි 2යි 11යි මේ පැත්තේ 11යි 11යි මෙතන තියෙනවා 8 12යි 16යි 4යි 16යි 16යි 11යි 27යි උෂ්ණත්වය සමග සංතෘප්ත වාෂ්ප පීඩන විචලනය මේකට ලකුණු 3ක් දාගන්න. ඒත් එතකොට 30න් කීයද කියලා බලන්න. හරි. ඒක හරි. එතකොට ඒක හරි. ඊළඟට අපි බලමු. මේක ප්‍රැක්ටිකල් එකක් තියෙන පොඩක් අමාරු ප්‍රැක්ටිකල් එකක්. මෙන්න මේ අවතල කාච සීන් එක. මම ඒක කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. හරි අමාරුම ප්‍රශ්න දෙක තුන සාකච්ඡා කරන්න අපි හරි. ඒතර අවතල කාචයක අපි නාභිය දුර හොයන්න තමයි යන්නේ. එතකොට ඒකෙදි මුන් මෙහෙම ඇටෝම් ටිකක් දීලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ මොකක්ද? තිරය. ඔන්න මෙතන වස්තුව. හරි. මේ වස්තුව. එතකොට බං සාමාන්‍යයෙන් අපි කරන්නේ මොම තියලා මෙන්න මේකෙන් යනවා ආලෝක කිරණ ඔහොමනේ යන්නේ. ඔහොම යනවා. එකක් මෙහෙම එනවා. අනිත් එක ඔන්න ඔහොම යනවා. හරි. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යනවා. චුට්ටක් මේක ඇඳපු එකේ අවුලක් තියෙනවා. මම කියන්නයි ප්‍රැක්ටිකල් එක. ලේසි ප්‍රැක්ටිකල් එකක්. හරි. ලොකු දෙයක් නෙවෙයි. ලේසි ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ. හරියට දැන් මෙතනින් පස්සේ ආයෙ වරද්ද ගන්න එපා. එතකොට ඔතන මොකක් හරි වස්තුවක් තිබ්බොත් ලෝකෙන් එකක් ඔන්න හොම යනෝනේ නාභියෙන් එනවා වගේ. අනිත් කරන ඔගේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යද්දී ඔන්න ඔතන අපෝ ඇති වෙනවා ප්‍රතිබිම්බය. හරි. අපිට මේ දුර නම් ගන්නෙක ඕකේ. මේ දුර ගන්නෙක ඕකේ. කවුලක් නැහැනේ. u. මෙන්න මේ v ගන්න එකේ තමයි කේස් එක වෙන්නේ. v ගන්න එකට අපි මොකක්ද කරන්නේ? මෙන්න මෙහෙන් තියෙන තල දර්පණයක්. ඒ වගේම තව කූරක් තියෙනවා මෙන්න මේ පැත්තේ. හරි. ඕකෙදි මොකද්ද කරන්නේ බං? අපි මෙන්න මෙතනින් බලමින් මොකද්ද කරන්නේ? කාචය තුලින් බලනවා මේ ප්‍රතිබිම්බයේ මේක වස්තුවනේ. මේක ප්‍රතිබිම්බය. මොකද අපි කරන්නේ? ඔය කාචය තුලින් බලනවා ප්‍රතිබිම්බය කොහෙද තියෙන්නේ කියලා. හරි. ඒ වගේම තල දර්පණය තුලින් බලනවා මේකේ ප්‍රතිබිම්බය කොහෙද කියලා. හරි. ඔන්න ඔය කාචය තුලින් මේක ලියනකොට ලියන්න ඕන. කාචය තුලින් බලමින් මේකෙදි ඕනේ ඕ වස්තුවේ ප්‍රතිබිම්බයක් දර්පණය තුලින් බලමින් දර්පණය තුලින් බලමින් ප්‍රතිබිම්බයත් සමපාත වෙන තැන තමයි අපි ගන්න ඕනේ. ඒ කියන්නේ දර්පණය තුලින් බැලුවොත් මෙන්න මේකත් එක්ක. මේක ප්‍රතිබිම්බය ඔන්න උතන. මෙන්න මේක ඉමේජ් එක. මේක ඉමේජ් එක. මේක අපි ගන්න x කියලා. මේ තියෙන x ගේ ඉමේජ් එක. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් තල දර්පණයක ප්‍රතිබිම්බ දුර සමානයි වස්තු දුරනේ. ප්‍රතිබිම්බ දුර සමානයි වස්තු දුර. ඒක නිසා මෙන්න මේ දුර අපි ගත්තොත් මේ දුරම y කියලා. මේ දුර y නා. නෑ ලොයිඩ් මෙන්න මේ දුරත් y. අයි ඒක ඉමේජ් එක එතනනේ තියෙන්නේ y. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් මෙන්න මේකයි තල දර්පණයයි කාචය අතර දුර ගන්න. ඒක x කියලා ගන්න. එතකොට අපිට දැන් ප්‍රතිබිම්බ දුර ගන්න පුළුවන්. ප්‍රතිබිම්බ දුර වෙන්නේ බම් මේකනේ. මේකනේ ප්‍රතිබිම්බ දුර. එහෙනම් v සමානයි y ඍණ x කියලා අපිට ගන්න පුළුවන්. බලන්න. මොකද අපි කරන්න ඕන? මේක තුලින් බලමින් වස්තුවේ ප්‍රතිබිම්බයත්
තල දර්පණය තුලින් බලමින් ඒකේ ප්‍රතිබිම්බයත් එකිනෙක මෙන්න මෙහෙම එක එල්ලේ හිටින්න ඕන. හරි මේකේ ප්‍රතිබිම්බයයි මෙන්න මේ p වස්තු කූර x වස්තු කූරේ ප්‍රතිබිම්බයත් එකිනෙක සමපාත නම්. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? o වස්තුවේ ප්‍රතිබිම්බයත් ඒ කියන්නේ ඒක ලියනකොට ලියන්නේ අවතල කාචය තුලින් බලමින් o වස්තුවේ ප්‍රතිබිම්බයත් තල දර්පණය තුලින් බලමින් x වස්තුවේ ප්‍රතිබිම්බයත් එකිනෙක සමපාත අවස්ථාවේදී තමයි අපි ගන්නේ මෙන්න මේ අතර දන්නවා සාමාන්‍යයෙන් මේ දුර මොකක්ද? තල දර්පණය. මේක තල දර්පණය. මේක වස්තු කූර. ප්‍රතිබිම්බ කූර. මේකේ ප්‍රතිබිම්බයත් එකිනෙක තියෙන දුරවල් සමානයි වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර. මේ වස්තු දුර මේ ප්‍රතිබිම්බ. එතකොට අපිට ගන්න පුළුවන් v සමානයි y ඍණ x. මොකද්ද කියන්නේ? O ප්‍රතිබිම්බයේ පිහිටීම සොයාගන්නේ කෙසේද? ඒක ලියලා නම් ලකුණු දාගන්න. O ප්‍රතිබිම්බයේ පිහිටීම අපි කොහොමද හොයාගන්නේ? කාචය තුලින් බලමින් O වස්තු කූරයේ ප්‍රතිබිම්බයත් කාචය තුලින් බලමින් O වස්තුවේ ප්‍රතිබිම්බයත් තල දර්පණය තුලින් බලමින් O නිවේශන කූර අර නිවේශන කූර මේක නිවේශන කූර O නිවේශන කූරේ ප්‍රතිබිම්බයත් එකිනෙක සමපාත වන අවස්ථාවේ දුරවල් ගන්න. ඊළඟට මෙන්න මේ දුර එහෙම මාක් කරන්න. ඊට පස්සේ තල දර්පණයයි O නිවේශන කූර අතර දුර O නිවේශන කූර අතර දුර y. ඒ වගේම තල දර්පණය හා මෙන්න මේ කාචය අතර දුර x. අපිට ගන්න පුළුවන් ප්‍රතිබිම්බ දුර y ඍණ x නේ. ඔන්න ওই ටික කරලා තියෙනවා නම් ලකුණු 3ක් දාගන්න. ඔය ටික කරලා තියෙනවා ලකුණු 3ක් දාගන්න. කෙසේදයි පැහැදිලි කරලා තියෙනවා නම්. ඒක එච්චර ඕනේ ඔය ප්‍රතිබිම්බයේ පිහිටීම හොයන විදියනේ අහන්නේ. අරක ලියලා තියෙනවා එච්චරයි. තල දර්පණය තුලින් බලමින් මොකද්ද මේ කාචය තුලින් බලමින් O වස්තුවේ ප්‍රතිබිම්බයත් තල දර්පණය තුලින් බලමින් මේකේ ප්‍රතිබිම්බයත් එකිනෙක සමපාත දැනගන්න. ඒක ලියලා තියෙන ලකුණු 3යි. ඊළඟ එක පරීක්ෂණයට අනුව ප්‍රතිබිම්බ වල පිහිටීම ඇඳ O වස්තුව දුර හා ප්‍රතිබිම්බ දුරද රූපය ලකුණු කරන්න. ඒතර මෙන්න මෙතන තියෙනවා වස්තු දුර. මේ තියෙන u තියෙන වස්තු දුර. මෙන්න මේ v කියන්නේ ප්‍රතිබිම්බ දුර. ඒතර පරීක්ෂණයට අදාළ ප්‍රතිබිම්බ වල පිහිටීම ඇඳ ප්‍රතිබිම්බ වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි පිහිටීමයි තුනම ඇඳලා තියෙනවා. ඒ තුනටත් ලකුණු 3ක්. ඒ කියන්නේ මේක මේක v දාලා මේක u දාලා මේක ඇඳලා තියෙනවා. ඒ ටිකට ලකුණු 3ක් දාගන්න. ඊළඟට O ප්‍රතිබිම්බ දුර ගැනීම සඳහා ලබා ගන්නා මිනුම් ලකුණු කර ඒ ඇසුරෙන් ප්‍රතිබිම්බ දුර සඳහා සමීකරණයක් ලියන්න. මෙන්න මේක තමයි මේ ප්‍රශ්නෙට ඕන. ඔන්න ඕක. බලන්න තල දර්පණයයි මේකයි අතර දුරයි තල දර්පණයයි මේකේ ප්‍රතිබිම්බය අතර දුර සමානයි. අපි දන්න තල දර්පණයකින් වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර. ඒක නිසා තල දර්පණයයි ප්‍රතිබිම්බ කූරයි මෙන්න මේ නිවේශන කූරය අතර දුරයි මේකේ ප්‍රතිබිම්බය තල දර්පණය අතර දුරයි දෙකම y. හරි. එහෙනම් ඊළඟට අපිට ගන්න පුළුවන් මොකද්ද අවතල කාචයයි තල දර්පණය අතර දුර. ඒවන්න ඒ දෙකේ වෙනසින් අපිට ගන්න පුළුවන් මෙන්න මේක. හරි. ඒ ටික ලියලා තියෙනවා. මේක සහ මේක තුනටම ලකුණු 3ක් දාගන්න. ඔය කඩතිරයක් භාවිතා කරන්න පුතේ. අපි කඩතිරේ භාවිතා කරන්නේ බාහිර වස්තුන්ගේ බලපෑමකින් තොරව
වස්තු නිරීක්ෂණයට. එන බාහිර පරිසරයේ බලපෑමක් නැතුව, ඒ කියන්නේ බාහිර පරිසරය අදාළම නැහැ. මේක විතරක් අපි මෙන්න මෙයා ගැන විතරක් බලන්න තමයි අපි ඔන්න ඕක පාවිච්චි කරන්නේ. ඒක ලියලා ලකුණු දෙකක් දාගන්න. ඊළඟ එක ශිෂ්‍යයෙකු විසින් ඕ වස්තු ඇල්පෙනෙත්තේ යම් පිහිටුමකට අනුව ප්‍රතිබිම්බ දුර සෙවීමට අදාළ නියමිත සීරු මාරුව සිදු කර ඇත. එවිට ඊහි ඇස තබා කාචය තුළින් බලන විටම දර්ශනපතය තුළ ඕ ප්‍රතිබිම්බය I හා ඕ ඩෑස්සි ප්‍රතිබිම්බය I ඩෑස්. ඕ ප්‍රතිබිම්බය I. මේක ඕ ඩෑස්. අම්මට මේක ඕ ඩෑස්. කොහොමද පේන්නේ කියලා අහන්න. මේක ඇත්තටම අපිට පේන්නේ මේක තමයි ඕ ඩෑස්. ඒක කොහොමත් උඩුකුරුව පේන. අරක යටිකුරු පොඩි යටිකුරු ප්‍රතිබිම්බයක් පේ. මේක තමයි ඕගේ ප්‍රතිබිම්බය. හරි. ඕගේ ප්‍රතිබිම්බය I. එතකොට අරක පේන්නේ අරක ටිකක් අපි නිවේශන කූරට වැඩිය අර මේක ටිකක් ලොකුයිනේ. දැන් මහතට පේනවා. ඒක මහතට පේනවා අරක චූටියට පේනවා. ඒක තමයි I ඩෑෂ්. ඕකට ලකුණු දෙකක් දාගන්න. ඊපස්සේ ඕ ප්‍රතිබිම්බය ඕ ඩෑෂ් සමග සමපාත වී ඇද්දයි නිරීක්ෂණයට ඇස දෙපසට ගෙන යාමේදී අයිට සාපේක්ෂ ඇස දිශාව නෝක වැදගත්. ඔක ගොඩක් මතක තියාගන්න. අපි මෙහෙම අර ගෙන යනකොට සමපාතයි කියලා බලන්න. ඇස යන පැත්තටම ප්‍රතිබිම්බයත් යනවා. ප්‍රතිබිම්බයට ඇස යන පැත්තට යනවා. ඔක මතක තියාගන්න. ප්‍රැක්ටිකල් එක කරද්දි බලන එක. ඇස යන පැත්තට ප්‍රතිබිම්බය යනවා නම් ඇස යන පැත්තටම නම් ප්‍රතිබිම්බය යන. කියන්නේ අපි මෙහෙමනේ ඔක් කරන්නේ. සමපාදද කියලා බලන්නේ මෙහෙම අර මේ අක්ෂය දෙපැත්තට මෙහෙම මුලින් බලනවා අවතල කාචය තුලින් බලලා සමපාදද බලනවා ආපහු ඔළුව මෙහාට ගෙනල්ලා ඵල දර්පණය තුලින් බලලා සමපාදද බලනවා. අන්න එහෙම සමපාදද බලද්දී නම් ප්‍රතිබිම්බය අයිට සාපේක්ෂව I ඩෑෂ් ප්‍රතිබිම්බය ඇස යන දිශාවට. ඒ කියන්නේ නරක අපේ ඇහැ යන පැත්තටම I ඩෑෂ් ප්‍රතිබිම්බය යනවලු. ඒ කියන්නේ මෙන්න මේක. අපේ ඇහැ යන පැත්තටම යනවා නම් අන්න ඒකෙදි අපි කරන්න ඕන මෙන්න මේක. මෙන්න මේක ඕ ඩෑස් සල්පනෙත්ත I ප්‍රතිබිම්බය සමග සමපාත කර ගැනීමට ඕ ඩෑස් සල්පනෙත්ත කුමන දිසාවටද මෙන්න මේ දිසාවට චලනය කරන්නවා. ඇස යන පැත්තට ප්‍රතිබිම්බය යනවා නම් ඇස යන පැත්තට ප්‍රතිබිම්බය යනවා නම් ඇස යන පැත්තට ඕ ඩෑස් කාචය දෙසට චලනය කරන්නවා. සමපාත කරගන්න. අනිත් එක තමයි ඇස යන පැත්තට විරුද්ධ පැත්තට නම් ප්‍රතිබිම්බය යනවා. මතක තියාගන්න දෙකම එක පැත්තට නම් ඉස්සරහට. හරි. දෙකම එකට නම් ඉස්සරහට. ඒ කියන්නේ අපි ගත්තොත් මෙන්න මේ මොකක්ද අපි කියන්නේ මේකෙදි I ඩෑෂ් ප්‍රතිබිම්බය ඇස ගෙන යන දිශාවටම චලිත වෙනවා නම්. ඒ කියන්නේ I ඩෑෂ් ප්‍රතිබිම්බය ඇස ගෙන යන දිශාවටම නම් චලිත වෙන්නේ. මෙන්න මේක. මේකනේ I ඩෑෂ් කියන්නේ. O ඩෑෂ් මේකනේ I ඩෑෂ් sorry මේකනේ. I ඩෑෂ් මේක I. හරි. ඒක අර ඇස යන දිශාවටම චලනය වෙනවා නම් O ඩෑෂ් කාචය දෙසට චලනය කරන්න ඕන. ඇස යන පැත්තට විරුද්ධ දිශාවට යයි නම් O ඩෑෂ් ඇසෙන් ඉවතට O ඩෑෂ් කාචයෙන් ඉවතට චලනය කළ යුතුයි. මතක තියාගන්න. ඕක ප්‍රැක්ටිකල් එක කරද්දී අහුවෙන එකක්.
චුට්ටක් මතක මේක නම් අහලා තියෙන මෙන්න මේක ඇසේ අන පැත්තට ප්‍රතිබිම්බය යනවා නම් කූර කාචය දෙසට තමයි යවන්න ඕන. කාචය දෙසට තමයි යවන්න ඕන. ලකුණු දෙකක් දාවා. මේදී U හා V නාභික කාච සූත්‍රය ලියා දක්වන්න ලපු එකටම එක ලකුණයි. ප්‍රස්ථාරික එකෙදි ගන්න වෙන්නේ අපිට ගත්තොත් U හා සම්බන්ධතාවයට අදාළ කාච සූත්‍රය එකයට වීරණ එකයට U සමාන එකයට F. හරි ඕකනේ ලියන්න කියන්නේ. ප්‍රස්ථාරික ක්‍රමයකින් නාභිය දුර සෙවීමට ඔබ ලියූ පරික්කෙදි මේකෙදි ගත්තොත් අපි මේ ඔක්කොම දනනේ කොහොමද මේකත් දනම තමයි අවතලනේ. හරි. ඒකට ලකුණයි. ඊට පස්සේ H ප්‍රස්ථාරික ක්‍රමයකින් නාභිය දුර සෙවීමට අපිට පුළුවන් අපි එකයට U නේ වෙනස් කරන්න. නෑ එකයට U වෙනස් කරනකොට එකයට V සමාන එකයට F ධන එකයට U. නම් y සමානයි mx ධන c. y සමානයි mx ධන c. මොකද එකයට v ඍණ එකයට u සමානයි එකයට f. එහෙම වුණොත් එකයට v සමානයි එකයට f ධන එකයට y සමානයි mx ධන c. එතකොට ඒකෙදි අපිට ඒකට ලකුණු දෙකක් දාලා දල සටහනක් ඇඳ දක්වන්නලු අක්ෂ නම් කළා. අක්ෂ නම් කළ දල සටහනක් අඳින්නලු. අක්ෂ නම් කළ දල සටහනක් අඳින්න පුතේ. ඉතින් අපි දන්න ඕනේ මේක සකසන එක y සමානයි mx ධන c නේ. y සමානයි mx. එතකොට මේකේ x අක්ෂයේ තියෙන්නේ මොකක්ද? x අක්ෂයේ තියෙන එකයට u, y අක්ෂයේ තියෙන එකයට v. ඒ කියන්නේ y සමානයි mx ධන c. y සමානයි mx ධන c. ඔහොම එකක් තමයි අන්නේ. ඒක ප්‍රස්ථාරය අපිට අන්තක ඛණ්ඩයෙන් නේ. අන්තක ඛණ්ඩයෙන් ගන්න පුළුවන් නාභිය දුර. බලමු f. j මේකට ලකුණක් දාගන්න. ප්‍රස්ථාරික ක්‍රමයෙන් සකසපු එකට ඒක ලකුණයි. මේක ලකුණු දෙකයි. අක්ෂ නම් කළ ඔක්කොටම ලකුණු දෙකයි. හරි. ඊට පස්සේ f ගණනය කරන්න. ඒතකොට ඔක්කොම 2යි 4යි 6යි 2යි 8යි 2යි 10යි. 10යි 13යි 13යි 16යි 9යි 11යි 13යි 15යි. ඒ 19යි. ඊට පස්සේ f හොයන්නේ කොහොමද? f හොයන්නේ අන්තක ඛණ්ඩයෙන් කියලා ලියන්න එපා. අන්තක ඛණ්ඩය හලෝ. අන්තක ඛණ්ඩය කියන්නේ එකයට f නේ. අපිට f හොයන්න නම් ගන්න ඕනේ එකයට අන්තක ඛණ්ඩය. f හොයන්න නම් ගන්න ඕනේ එකයට අන්තක ඛණ්ඩය. ඒතරන්න ඒකෙන් අපිට f හොයා ගන්න පුළුවන්. මෙහෙම වුණොත් අපිට මේක ගන්න පුළුවන්. තේරුණාද? හරි එහෙනම් මේ වැඩෙත් ඒකත් ක්ලෝස්. එකත් අමාරු ගානක්. ඉතින් අපි හතරවෙනි ප්‍රශ්නය මේව නම් අපිට පේපර් වලම රිපීට් වෙලා මේව පුළුවන් නේ. ඒතර අපි ගත්තොත් මේක මම ප්‍රැක්ටිකල් කරලා තියෙනවා. ප්‍රැක්ටිකල් එක මීටර සේතුවේ කරලා ඇති. වීඩියෝ බලපුවම මයිට ඒව පුළුවන්. අනිත් කට්ටියට අනිත් ඒවාත් පුළුවන්. හරි. හරි. ඊට පස්සේ මේ අවුලක් තියෙනවා මට මැසේජ් එකක් දාන්න ඕනම් ප්‍රැක්ටිකල් එකක් නැත්නම් මේවා හරියට කරලා තියෙනවා. ඒතර මේකෙදී මේක ලොකු දෙයක් නෙමෙයි පුතේ. මෙතන තියෙනවා මීටර සේතුව නම් ප්‍රතිරෝධ දෙකක් සම්බන්ධ කරලා අපි සන්තුලන දිග අනුව සමග ප්‍රතිරෝධය හොයන සීන් එකක් නේ යන්නේ. හරි. එතකොට
එතකොට මෙන්න මේකෙන් අපි මෙන්න මේකේ ප්‍රතිරෝධයන ඔය හොයා උෂ්ණත්වයත් එක්ක ඕක ප්‍රතිරෝධය හොයන්න ඔන්න ඔය දාපු කම්බිය. ඔච්චර ළඟින් ගහන්න නැහැ මොකද මේක රත් වෙනවනේ. ඔච්චරම ළඟින් ගහන්න නැහැ. හරි. උෂ්ණත්වමානයේ තියෙන මන්තය තියෙනවා. හරි. ඔන්න ඔහොම තියෙනවා. එතන මේකෙදි අපිට ගන්න පුළුවන් පළවෙනි K එක කියන්නේ ඔය යතුරු මේ විභවමාන ලොවෙට් එකන යතුරු යූස් කරන්නේ නැහැ. අනිවාර්යෙන් අපිට ගන්න වෙනවා ඒ වල එක K එක මොකද්ද? K එක පේන යතුරු. K දෙකත් පේන යතුරු. ඊට පස්සේ R කියන්නේ ධාරා නියාමකයේ විචාල ප්‍රතිරෝධය කිව්ව ලකුණු හම්බේ. ඒ වගේම RB කියන්නේ ප්‍රතිරෝධ පෙට්ටිය නැත්තම් දන්නා ප්‍රතිරෝධය කිව්වත් අවුලක් නැහැ. ඊට පස්සේ G කියන්නේ ඕකට මැද බින්දු නැති වෙන ලකුණු දෙන්නේ නැහැ. නිකන් ගැලනෝමීටරය කිව්වොත් මැද බින්දු ගැලනෝමීටර ওই ටිකම තියෙන ලකුණු 3යි. හරි පහම හරිනම් ලකුණු 3යි. මේ පරීක්ෂණයේදී ඔබ ලබා ගන්නා මිනුම් එකක් තමයි උෂ්ණත්වය. අනිත් එක උෂ්ණත්වයට අදාළ සන්තුලන දිග. ඒ මෙන්න මේකෙල් එක. ඒ දෙකට ලකුණු 2. ඊපස්සේ ලෝහයේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකයේ සෙවීම සඳහා අවශ්‍ය සමීකරණ දෙක ඔබ ලබාගත් අනිකුත් රාශි ඇසුරෙන් ලියා දක්වන්න. එකක් තමයි අපිට ඕන ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය සොයන්න R θ සමානයි R නෝට් වාරයක් 1 ඇල්ෆා θ. හරි. මේකෙදි R θ කියන්නේ θ හිදී ප්‍රතිරෝධය තියෙන සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය ඇල්ෆා කියන්නේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය මේ තියෙන්නේ උෂ්ණත්වය. අනිත් එක තමයි පුතේ R θ යට මේකෙන් ගන්න පුළුවන් L එක සමානයි R B යට සිය ඍණ L එක. ඕකෙන් අපි ගන්න සාමාන්‍යයෙන් R θ යට RB සමානයි L එක යට සිය ඍණ L එක. මේකදී L එක කියන්නේ මොකක්ද? සන්තුලන දිග. සන්තුලන දිග. හරි. ඊළඟට මේවට මෙන්න මේ සූත්‍රය හඳුන්වලා ලියලා තියෙනවා නම් ඔකොම හඳුන්වලා ওই පද ටික කොහොම ලියලා තියෙනවා නම් ලකුණු 2යි. මේක ලියලා තියෙනවා නම් ලකුණයි. මේ ඔක්කොම ලකුණු 3යි. ඊට පස්සේ ප්‍රස්ථාරික ක්‍රමයේ භාවිතයෙන් සමීකරණ සුදුසු පරිදි සකස් කර ලියන්න. එතන අපිට ගන්න පුළුවන්
මෙන්න මේක අපි ගන්න සාමාන්‍යයෙන් r θ මොකද මේකනේ වෙනස් වෙන එක ඕක. එතකොට r θ වෙනකොට අපිට ගන්න පුළුවන් මේ සූත්‍රය අපි ගන්නවා. මේ කීවෙනි එකට දෙවෙනි එකට. c වල 2. c වල 2 පුතේ r θ බෙදීම rb සමානයි l1 යට c අරින l1. එතකොට මේකේ r θ වෙනකොට අපිට මෙන්න මේකෙන් දාන්න පුළුවන් r يعني r naught වාරයක් r naught alpha θ. එතකොට අපිට ගන්න පුළුවන් r θ r naught ධන r naught alpha θ සමානයි l c අරින l1. මේකෙදී අපි වෙනස් කරන්නේ ඒ වගේම rb එක තියෙනවා යට. මේකෙදී බං වෙනස් කරන සාධකය වෙනස් කරන්නේ අපි මොකක්ද උෂ්ණත්වයනේ. වෙනස් කරන්නේ උෂ්ණත්වය. එතකොට වෙනස් කරන්නේ θ වෙනස් වෙන්නේ L1 වෙනස් කරන්නේ θ වෙනස් වෙන්නේ L1. හරි. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. හරිද? බලන්න චුට්ටක්. ඒතර මේකෙදි මෙන්න මේ ඒ කියන්නේ මේ වෙනස් කරන එක අපි සාමාන්‍යයෙන් ගන්න බං x අක්ෂයටනේ. වෙනස් වෙන එක ගන්න y අක්ෂයටනේ. එහෙනම් මේ ටික y සමානයි මෙතන mx නේ mx ධන c. අන්න ඔහොම සකස් කරලා තියෙනම් ඔය මුළු එකටම ලකුණු දෙකක් දාගන්න. වෙන ඒවට ලකුණු නැහැ. ඕක තමයි ප්‍රැක්ටිකල් එක සම්මත එක. ඊට පස්සේ මේකට මම ප්‍රස්ථාරය ඇන්දොත් ප්‍රස්ථාරයේ L1 යට c අරින L1 මේ පැත්තෙන් ගත්තොත් θ. ප්‍රස්ථාරය ඔය අක්ෂ දෙක ඇඳලා y සමාන mx ධන c ආකාරය එකක් ඇඳලා තියෙනවා නම් ඒකට b වල එක ලකුණක් දාගන්න. ලකුණු දෙකක්. හැඩයටයි ලකුණු දෙකයි ඔක්කොටම. ඒකෙන් ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය හොයන්නේ කොහොමද? මේ බලන්න. මේකේ අනුක්‍රමණය. බලමු මේ අනුක්‍රමණය r naught alpha බෙදීම rb. හරි. ඊට පස්සේ අන්තක්ඛණ්ඩය r naught බෙදීම rb. හරි. අපිට පුළුවන් මේකෙදි අනුක්‍රමණය බෙදීම අන්තක්ඛණ්ඩය. අනුක්‍රමණය බෙදීම අන්තක්ඛණ්ඩයෙන් ඔන්න ඔය ඇල්ෆා කියන එක ගන්න. අනුක්‍රමණය බෙදීම අන්තක්ඛණ්ඩයෙන් ඔන්න ඔය ඇල්ෆා කියන එක ගන්න පුළුවන් අපිට. ඒකට ලකුණු දෙකක් දාගන්න. දැන් 3යි 2යි 5යි 3යි 8යි 10යි 12යි 14ක් තියෙනවා. ඊට පස්සේ අවවනම් පට්ට කොමන් මගේ ප්‍රැක්ටිකල් මේක බලලා තියෙනවා. මේ ප්‍රශ්නෙට 20ෙන් 20ම ගන්න පුළුවන්.
ඊළඟට F E1 ද්‍රව තාපක වෙනුවට ජලය වෙනුවට උචිත කුමන ද්‍රවයක්ද? පොල් තෙල් වගේ ද්‍රවයක්. ඊළඟ එක ඒ තෝරා ගැනීමට හේතුව තාපාංක ඉහළ බැවින් ලොකු උෂ්ණත්වයකට ප්‍රැක්ටිකල් එක කර හැක. තාපාංක ඉහළ බැවින් විශාල උෂ්ණත්වයකට පරීක්ෂණය කරන්න පුළුවන් වෙන මොකද්ද? තාපාංක ඉහළ නිසා ලොකු උෂ්ණත්වයකට ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන් වෙන මොකද්ද? තව ලියන්න පුළුවන් පරිපථය විසන්ධි නොවේ. ඊට පස්සේ ඔබ ওই දෙක ලියලා තියෙනවා ලකුණු දෙකයි. පහළවයි මේකට ලකුණයි 16යි. R නෝට් RB ප්‍රතිරෝධකය කරනවා කුමන ප්‍රතිරෝධයක් පවතින අගයක් තෝරාගන්නේද? ඒකට අපි තෝරගන්න අගය මේකට සමානයිනේ. මේ ප්‍රතිරෝධයට ආසන්න අගයක් තමයි තෝරගන්න. එය පට්ට කොමන්නේ ආසන්න අගයක් තමයි තෝරගන්න. ඒ මොකද එහෙම වුණොත් R θ බෙදීම RB L1 බෙදීම L2 අපි නිකන් 100 රින L1 නේ. මේ දෙක සමානයි නම් බං අනිවාර්යෙන් මේ දෙකත් ආසන්නව සමානයිනේ. ආසන්නව සමානයි. ඒ කියන්නේ අපිට ඔය සන්තුලන ටික සාමාන්‍යයෙන් මැද්දට වෙන්න ගන්න පුළුවන් නේ. ඒකෙදි ගත්තොත් ප්‍රතිරෝධයක් මොකද්ද? කුමන ආකාරයේ ප්‍රතිරෝධයක් යොදාගන්නේද? ලියන්න. කම්බියේ ප්‍රතිරෝධයට ආසන්නව සමාන ප්‍රතිරෝධයක්. ඕවා අහුවෙලා තියෙන ඕන තරම් ලකුණයි. දෙක හේතුව තමයි ලියන්න. සන්තුලන දිග මධ්‍යයට වන්නට ගත හැකි වේ. සන්තුලන දිග මධ්‍යයට වන්නට ගත හැකි වේ. එවිට කියන්නේ සන්තුලනයේ මැදට ගන්න පුළුවන්. එතකොට දිග මැනීමේදී සිදුවෙන ප්‍රතිශත දෝෂය නැති වෙනවා. සන්තුලන දිග මධ්‍යයට වන්නට ගත හැකි වීම දිග මැනීමේදී සිදුවන ප්‍රතිශත දෝෂය අඩු වීම. හරි. ඊළඟට ජීවල අහන්නේ මීටර සේතු හා විභවමාන පරිපථයට ධාරාංශ EMM ඇකියුමිලේටරයක් කියන්නේ නියත විද්‍යුත්ගාමක බල ප්‍රභවයක්. ඒ කියන්නේ ඒකේ වෝල්ටේජ් එක වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතව තියෙනවා. කියන්න විභවන්තරය කාලයත් සමග නියතව පැවතීම. ලකුණයි. විභවන්තරය කාලයත් සමග නියතව පැවතීම. නික්‍රෝම් වෙනුවට එම දිගම ඇති ප්‍රතිරෝධයක් සහිත නික්‍රෝම් වෙනුවට එම දිගම ඇති හෙත් අඩු ප්‍රතිරෝධයක් සහිත කම්බියක් භාවිතා කළහොත් කම්බිය එකක දිගක විභවාන්තරය වෙනස් වේද නොවේද? නික්‍රෝම් වෙනුවට එම දිගම ඇති අඩු ප්‍රතිරෝධයක් සහිත. يعني මේකටද අවුලක් නැහැනේ. විභවාන්තරයේ වෙනසක් වෙන්නේ නැහැ ඉතින්නේ. එහෙම අවුලක් නැහැ. ප්‍රතිරෝධය අඩු වුණාට ඉතින් මේකට හම්බෙන වෝල්ටේජ් එක මෙයාලට හම්බෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් නොවේ. වෙනසක් නොවේ. يعني මග්නිසාදයක් EMM ඇකියුමිලේටරය EMM ඇකියුමිලේටරය නියත අගයක් වේ. EMM ඇකියුමිලේටරගේ නියත අගයක් වෙනස් නොවේ. නික්‍රෝම් කම්බියක් භාවිතා කිරීමේ ඇති වාසිය ඔය නික්‍රෝම් කම්බිය වල අර උෂ්ණත්වය කාලයත් එක්ක වෙනස් වෙන හැම ගතිය අඩුයි. හරි. ඒ කියන්නේ උෂ්ණත්වය කාලයත් එක්ක වෙනස් වෙන ගතිය හැම අඩුයි. හරි. ලියන්න. උෂ්ණත්වයේ ප්‍රතිරෝධය. ලියන්න. ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය ඒක අඩු වෙන්න ඕනනේ. ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය අඩුයි නික්‍රෝම් වල.
ඒක අඩු වුණොත් මේක ලොකුවට වෙනස් වෙන්නේ නැත්තේ මේ. මේක අඩු වුණොත් මේක ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. හරි. දැන් ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය අඩු නිසා උෂ්ණත්වය සමග ප්‍රතිරෝධයේ වෙනස් වීම උෂ්ණත්වය සමග ප්‍රතිරෝධයේ වෙනස් වීම නික්‍රෝම් දැම්මම අඩු. හරි. අඩු. 1 2 3 4 5 6 7 9 11 10 හරි. ඒකටත් 20න් කීයද කියලා දාලා. ලේසි ප්‍රැක්ටිකල් එකක්. හැමදාම අහන එකක්. මම මේක ප්‍රශ්න කී දැන් පේපර් මගේ ගානකදී ඔක අහු වුණා. අර එකම ටික අහු වුණා. එකම ප්‍රශ්න ටික තමයි හැමදාම අහන්නේ බා. හරි. ඊළඟට හරි. අපි බලමු මේක අර ඡේද කියවලා ලියන ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නය. හයවෙනි ප්‍රශ්නේ පළවෙනි එකට අහන්නේ පෘථිවි කබොල ප්‍රධාන කොටස් දෙකකට බෙදේ ඒවා අපෝ වැඩක් නැහැ ඔය අරගෙන ලියන්න තියෙන්නේ වැඩක් නැනේ මම ඔය ලෙවල් අහනවා හරි ඔවත් අහනවා ඒ නිසා අපිට ඒකෙදි ගන්න පුළුවන් ශිලාගෝලය අධෝගෝලය ඊළඟ එක පෘථිවි මැන්ටලයට වඩා මධ්‍ය උණුසුම් බව චේතයේ දක්වා ඇත්තේ කෙසේද ඒක ඡේදයේ තියෙන්නේ පෘථිවිය මධ්‍යයේ පවතින අධික උෂ්ණත්වය නිසා මධ්‍යයේ සිට අධෝගෝලය දෙසට මධ්‍යයේ සිට අධෝගෝලය දෙසට මධ්‍යයේ සිට අධෝගෝලය දෙසට තාපය සංක්‍රමණය කියන්නේ මැද උෂ්ණත්වය වැඩි මෙහෙමනේ යන්නේ බා මෙහෙමනේ යන්නේ මැද උෂ්ණත්වය වැඩි නම් හැම වෙලේම තාපය සංක්‍රමණය වෙන්නේ උෂ්ණත්වය වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට. ඒක නිසා මැද උෂ්ණත්වය වැඩි නිසා ඔක කියලා තියෙන්නේ මෙයාලා අධෝගෝලයේ උෂ්ණත්වය වැඩි කියලා. ඒතකොට ඒක ඉඳන් එළියට තමයි යන්නේ. හරි. මෙම උෂ්ණත්ව වෙනස පෘථිවි පෘෂ්ඨයේ භූකම්පන තහඩු චලනය වීමට හේතු වන ආකාරය ඒක අරක ඇති. තියද? තියද උත්තරේ. ඔව් තියෙනවා. ඒක ලියන්න මෙම තාපය මගින් අධෝගෝලය තුළ ඇතිවන සංවහන ධාරා ඔක අරකේ තියෙනවා. තල සංචලනය වීමට සලස්වයි. මෙසේ භූතල දෙකක් එකිනෙකට සාපේක්ෂව චලනය වන විට ඝර්ෂණය හේතුවෙන් ගැටෙන්න ගන්න. ඔක ලිව්වනම් ඇති. විස්තර කරන්න ඕනේ නෑ බා. දේහලීය තරංග වර්ග දෙක. තරංග වර්ග දෙකක් තියෙනවා. නැත්තම් දේහලීය තරංගයි අන්තික පෘෂ්ඨීය තරංග. දේහලීය තරංග වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි P තරංගයි අනිත් එක S තරංග. පෘෂ්ඨීය තරංග වර්ග දෙකක් තියෙනවා. ලඝු තරංගයි රේලි තරංග. භූකම්පන එතකොට මේකෙදි අපි දන්නවා P තරංග නිකන් චුට්ටක් ලියන්න. මේ දෙක ගැන ලියව නැති මේ දෙක ලොකුවට ඕනේ නැහැ. මේක පෘෂ්ඨයේ පෘෂ්ඨයේ චලන ඇති කිරීමට දායක වේ කියලා ලියවනම් ඇති. මේ දෙක ගැන චුට්ටක් ලියන්න. P තරංග අන්වායාම
මේක තීරයක්. හරි. ඒ වගේම ඔය ටික ලියුවා නම් ඇති. නෝ ඔය ටික ලියලා තියෙනවා නම් සම ලකුණු 4ක් දාගන්න. භූකම්පාවනය සිදු වූ මධ්‍යස්ථානයේ සිට දුර 4200ක් වන විට ප්‍රධාන දේහලිය තරංග දෙක වර්ග දෙක අතර දුර කොපමණද? බලමු. මේක සූත්‍රය දීලා තියෙනව නේද? ඔව්නේ. ඔව් දීලා තියෙනවා. ඔන්න ඔකට ආදේශ කළා දාමනේ වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. ඔකට ආදේශ කරා නම් හරි නේද? B වල 2 භූමිකම්පා සිදු වූ ස්ථානයට ඇති දුර කාල වෙනස D සමානයි 8 වාරයක් ඩෙල්ටා T. භූකම්පා සිදු වූ ස්ථානයේ සිට මධ්‍යස්ථානයට 4800යි 8 වාරයක් ඩෙල්ටා T. අපිට ගන්න පුළුවන් ඩෙල්ටා T සමානයි 4800 වාරයක් 8යි. හරි. 48 කියනකොට 9 වාරක් 8නේ. 9 වාරක් 8 නෑ 72. 48 8 බෙදලා 6යි නේ. 6යි. තප්පර 600. ඒකට ලකුණු දෙකක් දාගන්න. ඊට පස්සේ 2යි 4යි 6යි 4යි 10යි 2යි 12යි. ඊට පස්සේ වික්ටර් මාපක එකේදී ඔයාලට දීලා තියෙනවා නේද අගේ ඕක නම් අපිට ඒ ලෙවල් ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. m සමානයි 10යි ලැබු 10 පාදයට i8 i0 කියලා තියෙනවා. අපිට පුළුවන් වික්ටර් පරිමාණය 4 වන විට භූමිකම්පාවක තීව්‍රතාවය i නම් වික්ටර් මාපකයාගේ 7 වෙනකොට භූමිකම්පාවේ තීව්‍රතාවය අපි මේක සාමාන්‍යයෙන් තීව්‍රතාවය i ඇසුරෙන් සොයන්න. i ඇසුරෙන් හොයන්න කියලා ලියන්න. හරි. අපි සාමාන්‍යයෙන් දන්නවා තීව්‍රතා මට්ටම් වෙනස ඩෙල්ටා B සමානයි 10යි ලැබු 10 පාදයට i1 යට i2. හරි. එතකොට මෙතන අපි ගත්තොත් ඩෙල්ටා B 3යි 10යි log 10 පාදයට පළවෙනි අවස්ථාවේ එමනොත් i නම් මේකේ i dash 7 වන විට තීව්‍රතාවය i ඇසුරේ. අපි මෙහෙම ගත්තොත් මේ පැත්ත ගිහුව 0.3 සමානයි ලැබු i dash යටයි. හරි. එහෙම වුණොත් log inverse තීව්‍රතා මට්ටම මෙතන වෙනස් වෙලා තියෙන 3 ගුණයකින් 3කින් අපි ඕකට සාමාන්‍ය අපි 10 10 වර්ගය දෙගුණේ 5 එහෙම කතා කරනවා. මෙතන ගන්න වෙන්නේ අපිට සාමාන්‍යයෙන්
මේකේ 600 අරන් තියනම් ලකුණු දෙකයි. මෙන්න මෙතනට ගිහිල්ලා තියෙනවා මේක ලකුණක් දාගන්න. ඔන්න ඔතනට තියෙනවා. ඔතනට තියෙනවා හරි. ඔයනි log inverse අපිට ගන්න පුළුවන් 0.3යි i dash යටයි. එහෙම වුණොත් i dash ට ගන්න පුළුවන් කියන ලබු පොතෙන් බලන්න ඕන 0.3 තියෙන්නේ කොහෙද කියලා. log inverse කියන්නේ ඒක. ප්‍රතිලබු බලන්න ඕන. ඒතර ওই ටිකට ලකුණු එතන අපිට 4යි 2යි 6යි 6යි 12යි 4ක් දාගන්න. භූකම්ප ඇති විය හැකි තවත් ආකාර මොනවාද? භූකම්ප ඇති වෙන්න පුළුවන් අනිත් එක නායයෑම් ගිනිකඳු පිපිරීම කියන දෙකනොත් පුළුවන්. ලකුණු දෙකක් දාගන්න. නායයෑම් ගිනිකඳු පිපිරීම. මුහුද පතල තුළ සිරස්චලනයක් නිසා භූමිකම්පාවක් සුනාමි තත්ත්වයක් ඇති විය හැකිය. වෙරළ ආසන්නයට පැමිණෙට විස්තාර හෙළගයක් ගනි. මෙලෙස සිදුවන්නේ කෙසේද? ඔන්න ඔය පැහැදිලි කරන එක හරියට කරලා තියෙනවා. මගේ සමරි පොතේ තියෙනවා, මං තියරි වල කරලා තියෙනවා, හැම තැනදීම ඕක කරලා තියෙනවා. මේකට ලකුණු දෙනවා, ලොකු ලකුණක් දෙනවා. දැන් ඉතුරු වෙලා තියෙනවා 6යි 4යි 10යි 12යි 16යි 18යි. ඉතුරු ලකුණු 12ම දෙන්නේ ඔන්න ඕකට. මෙන්න මේ සියල්ල ඉන්ක්ලූඩ් නම් විතරයි. නිකන් දෙන්නේ නැහැ. ඒ ඔක්කොම කියන්න වෙනවා. ඒ ඔක්කොම කිව්වොත් තමයි ලකුණු දෙන්නේ. ඒ විභාගයට ඕනේ නැති වෙයි. නමුත් මේකෙදි මම මේක චෙක් කරනවා. මොකද අපි ගත්තොත් එකක් තමයි ගැඹුරේදී ගොඩබිමේදී. මෙන්න මේ පැත්ත විතරක් ලියවල් ලකුණු හම්බ වෙනවා. ගැඹුරේදී ගත්තොත් v සමානයි gh ට අනුව h වැඩි වීම නිසා v වැඩි. හරි. v වැඩි වීම නිසා චාලක ශක්තිය වැඩි. ඒ වගේම පුතේ චාලක ශක්තිය ධන විභව ශක්තිය නියතයක් නිසා චාලක ශක්තිය වැඩි නම් විභව ශක්තිය කියන එක අඩුයි. පොටෙන්ෂල් එනර්ජි එක අඩුයි. චාලක ශක්තිය වැඩි නම් විභව ශක්තිය කියන එක අඩුයි. විභව ශක්තිය අඩු නම් ගැඹුරේදී උස අඩුයි. හරි. ගොඩබිමේදී ගත්තොත් v සමානයි gh මේ සූත්‍ර නැතිව ලකුණු දෙන්න h ගැඹුර h අඩු නම් v අඩුයි. v අඩුයි කියන්නේ චාලක ශක්තිය අඩුයි. චාලක ශක්තිය අඩු නම් kinetic e potential සමානයි t. චාලක ශක්තිය අඩු නම් විභව ශක්තිය කියන එක වැඩි. හරි. ඒක නිසා මොකක්ද වෙන්නේ? ගොඩබිමේදී මොකක්ද වෙන්නේ? ගොඩබිමේදී උස වැඩි. ඔන්න ඔය ටික ලියලා තියෙනවා. ලකුණු 2යි මේක හඳුන්වලා තියෙනවා 2යි h අඩු නම් චාලක v අඩු නිසා චාලක ශක්තිය අඩු ඔකට 4යි. මේකෙන් අපි ගත්තොත් මේකට 2යි මේකෙදි 2යි. හරි. ඔන්න ඔය ටිකට ඔය වගේ ලකුණු හම්බ වෙනවා. ඔය හැම පොයින්ට් එකක්ම ලියලා තියෙනවා. නා වචනෙන් හරි ලකුණු 12ක් හම්බ වෙනවා සම්පූර්ණයෙන්. උණුහාරප ලියලා තිබුණා ලකුණු දෙන්නේ නැහැ ඇත්තටම. හරි. ගොඩබිමේදී උස නැත්තම් විස්තරය වැඩි වේ කිව්ව ලකුණු හම්බ වෙනවා. විස්තරය වැඩි වේ කිව්ව ලකුණු හම්බ වෙනවා. ගොඩබිමේදී උස නැත්තම් විස්තරය. හරි. එකක් දාගන්න. මේ පරීක්ෂණය මේකෙදී අපි බලමු. මේ පරීක්ෂණයේ අඩුපාඩු මේකෙදී අපි කරන්නේ දෙවැනි ප්‍රැක්ටිකල් එක.
ඔන්න ඔය බටේ සම්පූර්ණයෙන් ජලය ගිල්ලලා තියෙන්න ඕන. හරි. අනිත් මෙන්න මේ බටය නම් සම්පූර්ණයෙන් ගිල්ලුනේ නැති වුණාට ඒකේ අවුලක් නැහැ. හරිද? එතකොට මේක ඔන්නෝම ඇතුළට වෙලා තියෙන්න ඕන. උමාලය වැටෙන්න ඕන. ජලය ගිල්ලන්නේ නැහැ. උමාලය වැටෙනවා. ඒ වගේ මේකට මන්තයක් ඕන, උෂ්ණත්ව මානයක් ඕන. හරි. ඒ කියන්නේ කැලරි මීටරේ මන්තය නැහැ, උෂ්ණත්ව මානය නැහැ. ඒ වගේම ජලය භාගයයි පිරලා තියෙන ජලය තා පිරෙන්නත් ඕන. ඔන්න ඔය හේතු ටික ඔක්කොම ඕන. පළවෙනි එක ගත්තොත් බං මේ බටය සම්පූර්ණයෙන් ජලය ගිලෙන්න ඕන. ඒ ඒතර මෙන්න මේක අනිත් එක මේක පරිවර්ණය කරලා තියෙන්නත් ඕන. මේක අපි B කියලා දාමු. B පරිවර්ණය කළ යුතුය. කැලරි මීටරයේ මන්තය උෂ්ණත්වමානය ජලය 4න් 3ක්. මන්තය උෂ්ණත්වමානයේ ජලය 4න් 3ක් දාන්න ඕන. ඔන්න ඔය ටික කරන්න ඕන. හරි. මේ ප්‍රැක්ටිකල් එකේදී කරන්නේ ලොකු දෙයක් නෙමෙයි. මේකෙදී හිමාලය තමයි තාපය පිට කරන්නේ. හරි. හිමාලය පිට කරන තාපය ජලය ලබා ගන්නා තාපය ධන ජලය ලබා ගන්නා තාපය ධන කැලරි මීටරය ගන්නා තාපය. හිමාලය පිට කරන තාපය අපිට ගන්න පුළුවන්. අපි මේ ප්‍රැක්ටිකල් එක නිකන් බලමු ඊළඟට. අඩුපාඩු සම්පූර්ණ කර දක්වන්න මේක සම්පූර්ණයෙන් ජලය ලියා ඇත්නම් මෙන්න මේ ටික ලියලා තියෙනවා නම් ලකුණු ඔක්කොම තියෙනවා ලකුණු 3ක් දාගන්න. නැත්නම් අපි බලලා ලකුණු දෙන්න. ඔක්කොම ලියලා තියෙනවා ලකුණු 3යි. ඊළඟට පුතේ එම අඩුපාඩු රූප සටහනේ සම්පූර්ණ කර දක්වන්න. මන්තය උෂ්ණත්වමානයේ ජලය පොඩ්ඩක් මේක ජලය තුල මේක ගිල්ලන්නේ නැහැ. හරි. ඒ ජලය ප්‍රමාණය වැඩ කරලා ඇඳලා තියන්න ඕනේ. ඒ ටිකට ඔක්කොම ඇඳලා තියනම් ඒත් ලකුණු 3ක් දාගන්න. එම අඩුපාඩු සකස් කිරීමෙන් මගහරවාගත හැකි අපේක්ෂිත දෝෂ දෙයක් ඒ වගේ පරිවර්ණය කරලා දාන්නත් ඕන. මේව ලියන්න මොනවද කියලා පරිවර්ණය පරිවාරක නම් කරපන්. හොඳේ මොනවද දන්නේ නැහැ. මේක මන්තය මේක උෂ්ණත්වමානය නම් කළක් තියෙන්න ඕන. මේ පරීක්ෂණ අඩුපාඩු මගහරවා ගැනීමට අපේ අපහසු දෝෂ දෙකක් තමයි. එකක් තමයි මේකෙන් අපි කරන්නේ මේ නලය තුල පීඩනය ඉහළ යෑම වැළැක්වීම. ඒ කියන්නේ වායුගෝලීය පීඩනය නලය තුල පීඩනයයි සමාන කරනවා. ඒ කියන්නේ ඒක ලියන්න ඕන අඩුපාඩු මගහරවා ගැනීමට අපේක්ෂිත දෝෂ දෙකක්. මොකද්ද ඔකේ මේ හිමාල ජනකය තුල පීඩන ඉහළ නැගීම. ඒ කියන්නේ මේකෙදි දැන් වායුගෝලය නිරාවරණය වෙලා නැත්තම් බං අර රත් කරනකොට ලොකු ප්‍රෙෂර් එකක් ඉහළ නැගෙන දෝෂණය අනිත් එක තාප හානි වීම. සන්න හිමාලය ගමන් කිරීමේදී තාපය හානි වීම. ඒකට ලකුණු දෙකක් දාගන්න.
ඇඳලා පෙන්නුවට ලකුණු 2යි. ඕරල් ලකුණු 2යි. අනිකුත් උපකරණ මේකට අවශ්‍ය අනෙක් උපකරණ තමයි ඒකට මට නම් මතක් වෙන දැනට විරාම ගටිකා නෙමෙයි ඉලෙක්ට්‍රොනික තුලාව. ඒකට ලකුණක් දාගන්න. මේ පරීක්ෂණයේදී සිදුවන තාපහානිය වළක්වා ගැනීමට පූර්වෝපාය. ඕක මං කියලා තියෙනවා. අනේ ආයි නම් කියන්නේ නැහැ. ඕක මම මගේ ප්‍රැක්ටිකල් ටික බලන්න YouTube එකේ ඕන ප්‍රැක්ටිකල් එකක් කියන සිසිලන ශෝධනය කියලා ලිව්වා නම් හරි. සිසිලන ශෝධනය කියන්නේ මොකද්ද? ආරම්භක උෂ්ණත්වය ලෙස කාමර උෂ්ණත්වයට සෙල්සියස් 5කින් පමණ අඩු උෂ්ණත්වයක්ද අවසාන උෂ්ණත්වයක් ලෙස ඊට සමාන ප්‍රමාණයකින් වැඩි උෂ්ණත්වයක්ද ගැන පරිදි පරීක්ෂණය මෙහෙයවීම. ඒක හරිය ඔක හරිය ලියලා දෙනවා ලකුණයි දෙන්න වැඩි වැඩක් නැහැ. එම පූර්වෝපාය යෙදීමේදී එක් කරුණක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒක පොඩ්ඩක් ඒක මතක තියාගන්න. තුෂාර අංකය. ඇයි මෙන්න මේ අවම උෂ්ණත්වය තුෂාර අංකයට වඩා පහළ වෙන්න බෑ. හරි මේක දෙක අවම උෂ්ණත්වය තුෂාර අංකයට වඩා ඉහළ විය යුතුයි. ඊළඟ එක මෙම පරීක්ෂණයේදී ඔබ ලබා ගන්නා මිනුම් මොනවාද? පළවෙනි එක හිස් කැලරිමීටර ස්කන්ධය M2 ජලය ධන කැලරිමීටර ස්කන්ධය T1 ආරම්භක උෂ්ණත්වය මේ පිළිවෙලටම තියෙන්න ඕන T2 අවසාන උෂ්ණත්වය M3 උමාල එකතු වූ පසු මුළු ස්කන්ධය උමාල එකතු වූ පසු මුළු ස්කන්ධය. හරි පළවෙනියට අපි දැන් ඔයා මස් කරලා තියෙන බෝන එක YouTube එකේ පබ්ලික් දාලා ඇති බලන්න. මේ පරීක්ෂණයේදී ඔබ ලබා ගන්නා මිනු ඔය ටිකට ලකුණු 2ක් දාගන්න. ලබාගත යුතු මිනුම ඔන්න ඕකෙදී අපි ගන්න ඕන කුමාල ස්කන්ධය M3 ඍණ M2. ඔක අපි කරද්දි කියන මොකද මේක සංවේදීවමයි ඉන්න ඕන. ඇයි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය කියන්නේ ලොකු අගයක්නේ. ඒක නිසා මෙන්න මේක හරියට මැන්නේ නැති වුණොත් වෙන දෝෂය වැඩි. ලියන්න කුමාල ස්කන්ධය හේතුව ලියන්න. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය ඉතා ඉහළ අගයක් නිසා එන වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය ලොකු අගයක්. ඒක නිසා ලැබෙන හුමාලයේ ස්කන්ධය අපි මෙන්න මේ එකතු M3 කියන අගය M2 අගය අතර ලොකු ඩිෆරන්ට් එකක් නෑ බං. හරි. ලැබෙන හුමාල ස්කන්ධය විශාල අගයක් නිසා හුමාල ස්කන්ධය ඉතා කුඩාය. එය ඉතා සංවේදීව මැනිය යුතුය. ඔබ ලබා ගන්නා මිනුම් ඇසුරෙන් විලයන් විශිෂ්ට ගුප්තතාපය සඳහා සමීකරණය ලියන්න. කුමාල ස්කන්ධය අපිට ගන්න පුළුවන් M3 ඍණ M2 වාරයක් L ධන M3 ඍණ M2 100 ඉඳන් බහින ඕනේනේ. CW 100 ඍණ T2 මොකද මේක T1 ආරම්භය අඩු වෙන්න පටන් ගන්න හුමාල එකතු වූ උෂ්ණත්වය වැඩි වෙන නිසා. ජලය M2 ඍණ M1 T2 ඍණ T1 CW ධන M1 C කැලරි
ටීට 2 රින ටීට 1. ඔක ලියලා තියෙනවා. ඔකට ලකුණු දෙකක් දාගන්න. කුමාර ජනකයට 50ක පමණ වීදුරු නලයක් සවි කිරීමේ අවශ්‍යතාවය ඔන්න ඕක. ඕකෙදි බං හිතන්නකො ලොකුවට උෂ්ණත්වය ඉහළ ගියොත් අපේ මෙන්න මේකෙන් මේ වතුර උඩට එනවා. මේකෙන් ඔන්න ඇතුලේ තියෙන උඩට එනවා. ඒතර අපිට ගන්න පුළුවන් මේකේ උෂ්ණත්වය ගොඩක් උඩ ගිහිල්ලා තියෙන්නේ කියලා. හරි. ලියන්න. හුමාල ජනකය තුල උෂ්ණත් පීඩනය අධික ලෙස වැඩිවීම වැළැක්වීම. පීඩනය අධික ලෙස වැඩිවීම වැළැක්වීම. මොකද වෙන්නේ? හුමාලය සමග ඝනීභවනය වූ ජල ස්වල්පයක් එකතු වූයේ නම් හුමාලයේ වාෂ්පීකරණයේ ගුප්තතාපය ගණනයෙන් ලැබෙන සත්‍යගයට වඩා වැඩි වේද? ඝනීභවනය වූ ජලය. يعني ස්කන්ධය වැඩිවීමක් නෙනේ. ස්කන්ධය වැඩි වෙලා කියන්නේ හුමාල ස්කන්ධය වැඩිපුරමයි ඉන්නේ නේ. ඒ කියන්නේ ලැබෙන එල්ගේ අගය අඩුයි නේ. මොකද මේ පද ඔක්කොම නියතයිනේ. ඒක මම කියලා තියෙනවා. හුමාල ස්කන්ධය වැඩි නිසා එල්ගේ අගය අඩුයි. මොකද අපි ඒකත් ගන්න හුමාලය විදියට නේද බා. නමුත් හුමාලය නෙමෙයි එන්ටර් උනේ. ලියන්න. 2 එකටත් මේ චූට්‍ර දාලා L අඩු නම් M වැඩි නම් L කියන එක අඩුයි ලියන්න. හුමාල ස්කන්ධය වැඩිපුර මැනීම හේයින් හුමාල ස්කන්ධය වැඩිපුර මැනීම හේයින් L සඳහා අඩු අගයක් ලැබේ. L සඳහා අඩු අගයක් ලැබේ. හුමාල ස්කන්ධය වැඩිපුර මැනීම හේයින් L සඳහා අඩු අගයක් ලැබේ. හුමාල ස්කන්ධය ලොකුවට මැන්නේ. ඒක නිසා L ට හම්බෙන්නේ අඩු අගයක්. හරි? මේක දාගන්න. මොකද අරවා අවුලක් නැහැ. ඒකට ලකුණු දෙකක් දාගන්න. එහෙනම් අපි මේකෙදි දැන් එසේ 3. මේ පේපරේ සාමාන්‍ය ලේසි. හරි? මොකද ලේසියට දුන්නේ අපි ළඟ සතියේ ඉඳන් හැම සතියෙම ස්ට්‍රක්චර්ඩ් එක MCQ හැම සතියෙම MCQ එක essay එක MCQ essay එක එහෙම දිගට ලියනවා. මේ සතිය පොඩ්ඩක් දුන්නේ. ඉතින් ලකුණක් ගන්න හරි. ලොකු අමාරු පේපරයක් නෙමෙයි දුන්නේ. ලේසි පේපරයක් දුන්නේ. නිසා මේක අපි ස්ට්‍රක්චර් 3යි essay 2යි සාකච්ඡා කරලා ඉතිරි ඒවාට බලලා දෙන්න. මාකින් එකක් දෙන්න. හරි? එහෙනම් ජය වේවා වැඩ ටික හොඳට කරගන්න. තා පොඩි කාලේ එක්සෑම් එකට ස්ට්‍රෙස් වෙන්න එපා. නෝමල් එකේ කරන්න. නෑ කියලා හිතලා ගන්න ඉස්සර. සරලයි.